ෆොටෝ එකක් ගහපුවා මේකේ කකුල් දෙක තියෙන තැන ඔලු ගෙඩිය තියෙන්නේ නැහැ. ඇස් දෙක තියෙන තැන කට තියෙන්නේ නැහැ. පුද්ගලයාගේ අදාළෙව්ව තියෙන තැන් වලම තමයි ෆොටෝ එකෙත් අදාළෙව්ව තියෙන්නේ. දැන් තේරුණාද? දැන් මං කියනවා 3 වෙනි පිටුවේ 28 වෙනි රූල බලන්නකෝ කියලා. ෆෝන් එක ගත්තා. කොලේ ගත්තා 3 වෙනි පිටුව තියෙන්නේ 5 වෙනි ෆොටෝ එකේ. 5 වෙනි ෆොටෝ එක ඕපන් කරපුවාම ඒ ෆොටෝ එකෙත් 28 වෙනි රූල 28 වෙනි රූලම නේද? වෙන එකක් වෙනවද බං? ඒක ගෙඩි පිටින් ෆොටෝ එකේ තියෙනකොට. දැන් අවබෝධ වුණාද විස්ථාපනයේ එලෙසම පිටපත් වෙනවා භෞතික ලිපිනයක් තාර්කික ලිපිනයක් වෙනකොට කියලා. තව ටිකක් තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් උඹේ ෆොටෝ එකක් ගත්තොත් බං උඹේ ඔය ඇස් දෙක තියෙන තැනම නේද ඇස් දෙක තියෙන ෆොටෝ එකේ. ඇස් දෙකට පහලින් නහය කට ඔය විදිහටම නේද ෆොටෝ එකේ තියෙන්නේ. වෙනස් වෙන්න පුළුවන් ෆොටෝ එකේ. නල්ල තියෙන තැන වෙන අහවල් එක තියෙන්න පුළුවන්ද? බෑනේ. ආන්න දැන් තේරුණා නේද හරියටම? එතකොට ඒකේ තියෙන රාමු ගාන වැඩිනේ. රාමු ගාන වැඩි කියන්නේ නිකන් මේසේ ඩබල් සයිස් වුණා වගේ. ඊගාපාර ඒකම ඉල්ලද්දි මේ පේජ් 3 ඉල්ලෝ වගේ. අපි ළඟ තියෙනවා දැන් මං අර පොත ගන්න ගියත් ඒක මේසේ තිබ්බොත් ඉක්මන්. බෑග් එකේ තිබ්බොත් ඉන් හොයලා අරගන්න චුට්ටක් වෙලා යනවා. පළවෙනිය තමයි කොහොමද බෑග් එකෙන් අරගන්න එපාය. ඒ බෑග් එකකින් ගන්න ටිකත් ඉක්මනට ගත්ත හැකි හાર્ඩ් ඩිස්ක් එකකට SSD එකක් තියෙනවා. මේවා ඇඟට දැනෙන්න තේරෙන්න ඕන බං මේවා නිකන් කටපාඩම් කරන ඒවා නෙමෙයි ඈ.